ආදරය කියන්නේ හිමි කර ගැනීමට නෙවෙයි, නිදහස් කර තැබීමට. ඔයා සමනලෙක් දකලා තියෙනව නේද? ඒ ලස්සනට පෙනෙන්නේ ඇයි දන්නවද? එයාගේ පියාපත් අල්ලගෙන ඉන්නකොට නෙවෙයි. එයා නිදහසේ පියාඹන හැටි බලාගෙන ඉන්නකොට. ඒ ලස්සන දකින්න පුළුවන් ඒ නිසා. ඔයාටත් දැන් දුක හිතෙනවා. ඒ දුකට හේතුව ගැන හිතුවද? ඔයාට දුක හිතෙන්නේ ඔයා ආදරය කරපු කෙනා නිසා නෙවෙයි. ඒ කෙනා ගැන ඔයා හදාගත්තු බලාපොරොත්තු නිසා. ඔහු මට විතරක්ම ආදරය කරයි කියලා හිතපු බලාපොරොත්තුව. ඇය කවදාවත් මාව දාලා යන්නේ නැහැ කියලා හිතපු බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තු කැඩුනාම ඒ කැබලි වලින් ඔයාගේ හිත රිදෙනවා. ඒත් ඇත්තටම ආදරය කියන්නේ බලාපොරොත්තු තියාගන්න එකක් නෙවෙයි. ආදරය කියන්නේ සුළඟ වගේ. අපිට සුළඟ පෙනෙන්න නැහැ, ඒත් දැනෙනවා. සුළඟට අපිව අල්ලගන්න බෑ, ඒත් අපිට ඒක දැනෙනවා. ආදරයත් එහෙමයි. ඉතින් ඔයා දන්නවද? ආදරය කරද්දි බලාපොරොත්තු තියන්න එපා. හුස්ම ගයින්නවා වගේ ආදරය කරන්න. ඒක නිදහසේ කරන්න. කිසිම බලාපොරොත්තුවක් නැතුව, කොන්දේසියක් නැතුව. එතකොට දුකක් නැහැ, රිදීමක් නැහැ. ආදරය විතරක් ඉතුරු වෙනවා. ඔයාගේ හිතට දැන් දැනෙන්නේ මොකක්ද? ඒ දුක අයින් කරන්න පුළුවන් නම්ද? ආදරය විතරක් ඉතුරු කරගන්න පුළුවන් නම් අද ඉඳලා හරි ආදරය කරන්න උත්සාහ කරමු. කොන්දේසි නැතුව, බලාපොරොත්තු නැතුව.